2022 පෙබරවාරි මාසයේදී ලෝකයේ බලවත්ම හමුදා බලවේගයක් වන රුසියාව යුක්‍රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළා. මේ ඉක්මනින් අවසන් වන යුද්ධයක් වනොතයි අපේක්ෂා කළත් ඒ එසේ වුණේ නැහැ. සමහරු පැය 72කින් යුක්‍රේනයේ පරාජය වන බව පැවසුවා. නමුත් වසර දෙකකට වැඩි කාලයකට පසුවත් තවමත් යුද්ධය දිගටම පවතිනවා. යුද්ධ පිටිය මේ වෙද්දී ලේ වලින් තෙත් වෙලා නගර විනාශ වුණත් තවමත් මේ යුද්ධයේ අවසානයක් නම් පෙනෙන්නේ නැහැ. හමුදාවන් දෙකම තවමත් දැඩි සටනක යෙදලා ඉන්නවා. ඇත්තටම මේ යුද්ධයේදී රුසියාව පරාජය වුණාද? මේ වීඩියෝවෙන් යුක්‍රේනයේ යුද්ධය පිටුපස ඇති යථාර්ථය සහ රුසියාවට වැරදුනේ කොතැනද වගේම මේ වෙද්දී රුසියාවට අහිමි වී තිබුණු දේවල් ගැනත් අපි අද සොයලා බලමු. මේ යුද්ධයේදී රුසියාවේ මුල් සැලැස්ම ඉතා සාර්ථක බවක් පෙනෙන්න තිබුණා. ඔවුන් සිතුවේ ඉතා පහසුවෙන් යුක්‍රේනයට ඇතුළු වෙලා යුක්‍රේන ආරක්ෂක අංශය කම්පනයට පත් කරන්න. ඒ වගේම අගනුවර අල්ලගන්න සහ පාලන තන්ත්‍රය වෙනස් කරන්න. මේ ආක්‍රමණයෙන් දින කිහිපයක් ඇතුළත රුසියානු හමුදා කියව් නගරය දෙසට ගමන් කරමින් හමුදා යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවලට පහර දෙමින් සිටියා. මේ ප්‍රහාර යුක්‍රේනයට දරාගත නොහැකි බව ලෝකය උපකල්පනය කළා. ඒ වෙද්දි රුසියාවට මිලියනයකට අධික බට පිරිසක් දියුණු ජෙට් යානා සහ බැලිස්ටික් මිසයිල් සහ න්‍යෂ්ටික අවි පවා තිබුණා. නමුත් ඒ මොහොතේ රුසියාව යුක්‍රේනය අවතක්සේරු කළා කිව්වොත් ඒ නිවැරදියි. 2014 ඉඳන් යුක්‍රේනයේ සූදානම රුසියාව දැනගෙන සිටියේ නැහැ. ඔවුන්ගේ හමුදාවන් නවීකරණය කරලා තිබුණා. මේ අතර යුක්‍රේන සිවිල් වැසියන් සටන් කිරීමට සූදානම් වී සිටියා. ඒ වගේම බටහිර බුද්ධ්‍යංශ යුක්‍රේනයට රුසියාවේ ආක්‍රමණය දුර්වල කිරීමට උදව් කළා. බිඳ වැටීමක් වෙනුවට යුක්‍රේනය ආපසු සටන් කරමින් රුසියානු හමුදාව කියව් වෙතින් ඉවතට තල්ලු කළා. මේ නිසාම රුසියාවේ සැලැස්මත් අසාර්ථක වුණා. යුක්‍රේනයේ මේ ප්‍රතිරෝධය ලෝකයේ කම්පනයට පත් කරන්න සමත් වුණා. ජනාධිපති ව්ලාඩිමිර් සෙලෙන්ස්කී රටෙන් පලා යාම ප්‍රතික්ෂේප කරමින් ප්‍රසිද්ධ ලෙස ප්‍රකාශ කළේ ඔහුට ආයුධ අවශ්‍ය යනුවෙන්. ඔහුගේ නායකත්වයේ යුක්‍රේන රුසියා විරෝධයේ සංකේතයක් බවට පත් වුණා. මේ අතර බටහිර රටවල් සහයෝග ලබා දීමෙන් පටන් ගනිමින් ඩොලර් බිලියන ගණනක් වටිනා ආයුධ සහ බුද්ධ්‍යංශ සහාය මෙන්ම ආධාර පවා ලබා දුන්නා. ඇමරිකානු හයිමාස් වැනි ආයුධ මගින් රුසියානු සැපයුම් මාර්ග වලට පහර දුන්නා. යුරෝපීය රටවල් ගුවන් ආරක්ෂක පද්ධති සහ කාලතුවක්කු යුක්‍රේනය වෙත ලබා දුන්නා. ඉතින් කෙටි ආක්‍රමණයක් කියලා හිතුවත් ඒ අවසානයේදී දරුණු යුද්ධයක් බවට පත් වුණා. නමුත් යුක්‍රේනය පරාජය බාර නොගෙන එහි භූමිය අල්ලාගෙන සිටීමට සමත් වුණා. ඇත්ත වශයෙන්ම සමහර හමුදා විශ්ලේෂකයන් පවසන්නේ යුක්‍රේනයේ මේ දරා ගැනීම විස්මයජනක බවයි. පෘථිවියේ විශාලතම හමුදාවන්ගෙන් එකක් මේ ආකාරයෙන් නතර කිරීම සහ ආපසු හැරවීම යුක්‍රේනය ලැබූ එක්තරා ජයග්‍රහණයක්. ඉතින් රුසියාවට වැරදුනේ මොකද්ද? රුසියානු සැපයුම් මාර්ග විනාශ වීමත් එක්ක ඔවුන්ට අවශ්‍ය ටැංක ඉන්ධන අවසන් වුණා. සොල්දාදුවන්ට ආහාර සහ මූලික සැපයුම් නොමැති වුණා. ඒ වගේම යුක්‍රේනය විසින් ඔවුන්ගේ සංනිවේදන පද්ධති හැක් කළා. රුසියාව යුක්‍රේන භූමිය යුක්‍රේන ආරක්ෂකයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ජනතාවගේ කැමැත්ත අවතක්සේරු කළා. දුර්වල සම්බන්ධීකරණය සහ අත්දැකීම් අඩු බටපිරිස් මැදවා ගැනීම නිසා රුසියාවේ තත්ත්වය තවත් නරකතට හැරෙමින් තිබුණා. ඊට අමතරව රුසියාවේ දූෂණය දෙයට බලපෑවා. හමුදා සූදානම සඳහා වෙන් කරන ලද බිලියන ගණනක් වූ රූබල් සොරකම් කර ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම රුසියාවේ බොහෝ උපකරණ යල්පැන ගිය බව සඳහන් වෙනවා. අවසාන වශයෙන් ඇස්තමේන්තු වලට අනුව රුසියානු බටයින් ලක්ෂ 3කට වඩා මියගොස් හෝ තුවාල ලබා තිබෙනවා. රුසියාවට යුද ටැංකි සහ සන්නද්ධ වාහන දහස් ගණනක් අහිමි වී ඇති බව වාර්තා වෙනවා. වරක් හමුදා යෝධයෙකු ලෙස සැලකූ මෙවන් ජාතියකට මේ විස්මයජනක පහරක් වුණා. 2022 සහ 2023 දී යුක්‍රේනය ප්‍රධාන ප්‍රතිපහාර දියත් කළා. පළමුව ඊසාන දෙසින් කාකිව් කලාපයේ ඔවුන් දින කිහිපයකින් විශාල ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීමට සමත් වුණා. පසුව දකුණේ කෙසෙන් ප්‍රදේශයේ වට කරගෙන සිටි රුසියානු හමුදාව ඩිනිප්‍රෝ ගංගාව හරහා ඉවත් කිරීමට කටයුතු කළා. මේ ජයග්‍රහණ වලට විශාල උපාය මාර්ගයක සහ සංකේතාත්මක වටිනාකමක් තිබුණා. යුක්‍රේනය ආරක්ෂා කිරීමට අමතරව ඔවුන් තම භූමිය ආපසු ලබා ගන්නා බව ඉඟි පෙන්නුම් කළා. රුසියාව තවමත් ඩොනෙට්ස්, ලුහාන්ස්ක්, සැපරෝසියා සහ ක්‍රීමියාවේ කොටසක් පාලනය කරනවා.
නමුත් ඒ ග්‍රහණය මිදෙන සුළුයි. මේ බොහෝ ප්‍රදේශ නිරන්තරයෙන් ප්‍රහාරයට ලක්වන ප්‍රදේශ වෙනවා. ඒ නිසා රුසියාව ඇතැම් ප්‍රදේශයේ ඈඳාගත් බව කියා සිටියත් ඒ 100% ස්ථීරවම තහවුරු කරලා නැහැ. රුසියානු යුද වේදම් මේ වෙද්දී ඉහළ ගොස් තිබෙනවා. රුසියාවේ බැංකු, වෙළඳාම, තාක්ෂණය සහ ගුවන් සේවා ආවරණය කරමින් දහස් ගණන් ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණ දෙනවා. රුසියානු රූබල් කඩාවැටීමත් එක්ක රුසියාවේ උද්දමනය ඉහළ ගියා. අද වෙද්දී බටහිර සමාගම් 1000කට වඩා රුසියානු වෙළඳපොළෙන් ඉවත් වීම සිදු වුණා. මේ නිසා රුසියාවේ ආර්ථිකය වඩාත් හුදකලා වෙලා චීනය, ඉරානය සහ උතුරු කොරියාව වැනි මිත්‍ර පාක්ෂිකයින් අතලොස්සක් මත රඳා පවතිනවා. දියුකාරයෙන් හවුල්කරුවෙකු වන ඉන්දියාව පවා දේශපාලනික වශයෙන් දුරස්ථව තමයි ඉන්නේ. රුසියාවට ගෝලීය තාක්ෂණය සහ බැංකු පද්ධති වෙත ප්‍රවේශය අහිමි වී ගොස් තිබෙන අතර එය ගුවන් සේවා, නිෂ්පාදන සහ බලශක්තිය වැනි කර්මාන්තවලට දැඩි ලෙස බලපාලා තිබෙනවා. යුද්ධමය වශයෙන් රුසියාව දැන් ඉරාන ඩ්‍රෝන යාන සහ උතුරු කොරියානු කාල්තුවක්කු ෂෙල් වෙඩි මත විශ්වාස තබනවා. ඒ වගේම උතුරු කොරියානු හමුදාවේ සහාය පවා ඔවුන් ලබා ගන්නවා. යුද්ධමය වශයෙන් රුසියාවේ ප්‍රධාන අරමුණ අසාර්ථක වුණා. යුක්‍රේනයේ රජය පෙරලා දැමීම සහ කියව් වගනුවර අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. මේ නිසා රුසියාවේ කීර්තිය, නායකත්ව, විශ්වාසය සහ ලක්ෂ සංඛ්‍යාත හමුදා ජීවිත පවා අහිමි වුණා. දේශපාලනික වශයෙන් රුසියාව හුදකලා වී තිබෙනවා. නේටෝව යළිත් ක්‍රමයෙන් එක්සත් වෙමින් පවතිනවා. ඒ අතරට ෆින්ලන්තය සහ ස්වීඩනය පවා නේටෝ සංවිධානයට එක් වුණා. ඒ රුසියාව කිසි විටකත් බලාපොරොත්තු නොවූ දෙයක්. ආර්ථිකමය වශයෙන් රුසියාවට ඇති වී තිබෙන හානිය දිගු කාලීනයි. සම්බාධක ආපසු හැරවීමට දශක ගණනාවක් ගත වෙන්න පුළුවන්. නමුත් රුසියාව තවමත් භූමිය අල්ලාගෙන සිටිනවා. ආර්ථිකමය වශයෙන් සම්බාධක තිබුණත් රුසියාවට තවමත් දැවැන්ත හමුදා බලයක්, න්‍යෂ්ටිකවි සහ අභ්‍යන්තර පාලනයක් පවතිනවා. පුටින් තවමත් ලෝක නායකයින් අතර පෙරමුණින් සිටිනවා. ඒ නිසා තාක්ෂණික වශයෙන් රුසියාව පරාජය වී හෝ යුද්ධයෙන් ඉවත් වී නැහැ. ඒ නිසා සමහර විශ්ලේෂකයින් යුක්‍රේනය තුළ රුසියානු පසුබෑම උපාය මාර්ගික පරාජයක් විදිහට හඳුන්වනවා. අනාගතයේ පවා යුද්ධය අවසන් වන බවට කිසිම සලකුණක් පේන්නේ නැහැ. සාමසාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. ඒ අතර දෙපාර්ශ්වයම දිගටම සටන් කරනවා. යුක්‍රේනය තවමත් F-16 ජෙට් යාන සහ දිගදුර මිසයිල් වැනි වඩාත් දියුණු ආයුධ බටහිරින් ඉල්ලා සිටිනවා. ඒ අතර රුසියාව දේශීය ආයුධ නිෂ්පාදනය වේගවත් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. මේ නිසා යුද්ධය තවත් උග්‍ර වෙන්න පුළුවන් බවට සමහරු බිය වෙනවා. තවත් සමහරු සාකච්ඡාමය විසඳුමක් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ගැටුම දිගු කාලයක් පවතින තරමට හානිය වඩාත් ස්ථීර වෙනවා. එහි බලපෑම මිනිස්සුන්ට නගරවලට සහ ජාත්‍යන්තර ස්ථාවරත්වයට බලපානවා. රුසියාව යුක්‍රේනය අවතක්සේරු කිරීම නිසා ලෝකයේ හමුවේ ඔවුන්ගේ ගෞරවය අහිමි වුණා. නමුත් යුද්ධය තවමත් අවසන් වී නැහැ. රුසියාව නිල වශයෙන් පරාජය වී නැහැ. ඔවුන් තවමත් භූමිය පාලනය කරමින් යුක්‍රේනය බියටපත් කිරීම සහ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා. අද වෙද්දි ජාතීන් දෙකටම මේ යුද්ධයේ පිරිවැය ඉතා හොඳින් දැනෙන්න පටන් අරගෙන තිබෙනවා. මෙහි සැබෑ ප්‍රශ්නය වෙන්නේ රුසියාව පෙරදුනාද ජයගත්තද කියන කාරණය නෙවෙයි. නැවත ඔවුන්ට සාමය පැමිණේවිද කියන කාරණය. දින කිහිපයකින් පරාජය කිරීමට පැමිණි රුසියාවට වසර ගණනක් ගෙවුණත් යුක්‍රේනයේ අගනුවර පවා සම්පූර්ණයෙන් අල්ලා ගන්න හැකි වුණේ නැහැ. ඉතින් මෙයින් රුසියාව පරාජය වුණා කියලා හරියටම අපිට කියන්න බෑ. මොකද යුද්ධය අනාගතයේ බොහෝ දුරට වෙනස් වේවි. ඉතින් අද අපි කතා කළේ යුක්රේන යුද්ධයේදී රුසියාවේ සිදු වූ පසුබෑම ගැන. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ නැරඹීමට අපේ channel එකත් subscribe කරන්න.